ශුදු ආත්මයන් වහන්සේ සොයන මාලිගාවන් ඔබද මමද. ශුදු ආත්මයන් වහන්සේ සොයන මාලිගාවන් ඔබ සහ මමද. ආදරණීය සහෝදර සහෝදරියනි, චතාරික සමයේ 3 වෙනි ඉරිදා අපි දකිනවා පළවෙනි කියවීම තුළ මෝසෙස් තුමා හමුවන්නට දෙවියන් වහන්සේ පැමිණෙනවා. දෙවියන් වහන්සේ මෝසෙස් තුමාට ඒ මෝසෙස් තුමාගේ ජීවිතයේ පරමාර්ථය ප්‍රකාශ කරන්නට ඇවිලෙන පඳුරක් තුළින් ස්වාමීන් වහන්සේ මෝසෙස් තුමාව හමුවන්නට එනවා. ආදරණීය සහෝදර සහෝදරි, මේ කියවීම තුළ පළවෙනි කියවීම තුළ ශුද්ධාත්ම වහන්සේ අපිට ආරාධනා කරන ප්‍රධාන සත්‍යයක්, අප ලබන කැඳවීමක් තමයි මේ ජීවිතය තුළ අපි උන්වහන්සේව හමුවන්නට ඕන. දෙවියන් වහන්සේව හමුවන්නට ඕන. මෝසෙස් තුමා එදා බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ මේ විදිහට හමුවන්නට. වෙනද වගේම මාමණ්ඩියගේ එළුවන් බැටළුවන් බලා ගන්නට මෝසෙස් තුමා යනවා. නමුත් දෙවියන් වහන්සේට මෝසෙස් තුමා ගැන වෙන සැලැස්මක් තියෙනවා. දෙවියන් වහන්සේ මෝසෙස් තුමාව හමු වුණා. එතකොට මේ හමුවන දෙවියන් වහන්සේ මොන වගේ තැනන් වහන්සේ කෙනෙක්ද? මෝසෙස් හමුවන්නේ ශුද්ධ වූ දෙවියන් වහන්සේව. ඔබ මම නමස්කාර කරන ඒ ඊශ්‍රායලයේ සමිඳුරන් වහන්සේ සැබවින්ම ශුද්ධයි. ශුද්ධයි. එතකොට ඒ ශුද්ධ වූ දෙවියන් වහන්සේවයි මෝසෙස් තුමා හමුවන්නේ. ඊළඟට මේ ශුද්ධ දෙවියන් වහන්සේ මෝසෙස් තුමාට පවසනවා, මම ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ ජාකෝබ්ගේ දෙවියන් වහන්සේ බව. එතකොට මේ දෙවියන් වහන්සේ මොනවද කියන්නේ ආදරණීය සහෝදර සහෝදරියනි? දෙවියන් වහන්සේ කියන්නේ මම givisum වලට විශ්වාසවන්ත. මම ඔබගේ ඒ පියවරුන්ව හා සම්බන්ධ වුණු මම ඔබගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ බව. එතකොට මේ අලුත් දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි මෝසෙස් තුමාට හමුවන්නේ ඇවිලෙන පඳුර ඒ අසල. ආදරණීය දුවේ පුතේ, මේ පළමුණ කියවෙමි සිද්ධිය ඇතුලේ අපි බලන්නට ඕන මේ ස්වාමීන් වහන්සේව ඔබට මට හමු වෙලා තිබෙනවද? දෙවියන් වහන්සේ කොච්චර උත්සාහ කරනවද අපව හමුවන්නට? මෝසෙස් තුමා ළඟට උන්වහන්සේ ආවගේ. නමුත් අපි බොහෝ වෙලාවට ඒ උන්වහන්සේ අපිට කතා කරන, මඟ පෙන්වන, අපව හමුවන්නට එන අවස්ථාවන්, බොහෝ අවස්ථාවන් වලට අපි සවන් දෙන්නේ නැහැ. අපි ඒවට පයින් ගහලා අපි උන්වහන්සේගේ හඬට සවන් දෙන්නේ නැතුව අපි ගමන යන්නට බොහෝ වෙලාවට උත්සාහ කරනවා. ඉතින් මේ චතාරික සමය, වරප්‍රසාදීය සමය, කයිරොස් කියන වරප්‍රසාදීය සමයේ ප්‍රධානම පරමාර්ථය තමයි අපි දෙවියන් වහන්සේව අත්දකින එක. වරප්‍රසාදීය සමයක් වන්නේ අපි ස්වාමීන් වහන්සේව අත්දැක්කොත් පමණයි. එනිසා සුදු වචනේ අපිට ආරාධනා කරනවා වගේ උන්වහන්සේ අපිට පුළුවන් සොයන්නට. අපි අපගේ සුදු දෙවියන් වහන්සේව මුළු හදින්ම සොයමු. පාලු කරේ කියලා කියන්නේ හදවතට ඇතුළු වෙවි දෙවියන් වහන්සේට යාක්ෂා කර කර දේව අම්මාගේ සියල්ල හදවත තුල සම්දන් වහන්සේට ඔසවමින් අපි මේ දෙවියන් වහන්සේව හමුවමු. අපි අනිවාර්යයෙන්ම එදා මෝසෙස් තුමාට හමු වුණු සම්විධාන වහන්සේව, ආබ්‍රහම්ගේ, ඊසාගේ, ජාකෝබ්ගේ, අපේ ආදි පිතෘවරුන්, අපේ ඇදහිල්ලේ ආදි පිතෘවරුන්ගේ සම්විධාන වහන්සේව ඔබට සහ මටත් හමු වෙනවා. ශුද්ධාත්ම වහන්සේ උන්වහන්සේගේ මාලිගාවන් වන්නට මේ ලෝකයේ මිනිස්සුන් හොයනවා. මේ ලෝකයේ දුවල පුතාලව හොයනවා. අපිට පුළුවන් ඒ ශුද්ධාත්ම වහන්සේගේ මාලිගාවක් වන්නට ඉඩ දෙන්නට. අපි ස්වාමීන් වහන්සේගේ කැඳවීමට සවන් දෙනවද? අපිට උන්වහන්සේගේ වචන ඇහෙනවද? මා යවන්නේ කාවද?